තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මැවිලා නැහැ. රුවන්වැලි සෑයේ තමයි තුන් ලෝකෙම බුදු සිරුර 이르දියෙන් මැවී තිබෙන තැන. ඒ නිසායි රුවන්වැලි මහා සෑය මේ උතුම් සෑය තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ උතුම් සෑ රජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානය. ඊළඟට දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය ආඥාවෙන් ඉඩම වෙන් කරලා තිබුණේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සසරේ පුණ්‍ය 이르දියෙන් හැදුනේ. මේ උතුම් සෑ රජාණන් වහන්සේගේ මුල්ගල් තබන දවසේ 96 කෝටියක් රහතන් වහන්සේලා මේ සෑ මළුවේ වැඩ හිටියා. පින්වත්නි, මේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ මේ සෑ රජාණන් වහන්සේ පිහිටි භූමියේ තිබ්බ පන්සල ඒ කාලේ කියන්නේ මහා විහාරය. මහා විහාරයේ විතරක් රුවන්වැලි සෑය දිහා බලාගෙනම රහත් වෙච්ච සංගරුවන 90000යි. පින්වත්නි, අටුවාවල විස්තර තියෙනවා යම් තැනක හිටගත්තට පස්සේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය පේනවා නම් මේ ගර්භේ පේනවා නම් යම් තැනකට ඒ සෑම තැනකම රහතන් වහන්සේ නමක් හිටපු තැන. ඒ නිසා ඔබ මේ අනුරාධපුරයට ඇවිල්ලා යම් තැනක හිටගත්තට පස්සේ රුවන්වැලි මහා සෑයේ ගර්භය පේනවා නම් ඒ තැන අනිවාර්යෙන් රහතන් වහන්සේ නමක් හිටපු තැන. ඒ තරම් මේ ලංකා ධරණිතලේ රහතන් වහන්සේලා වැඩ හිටියා. මේ අපි ඉඳගෙන ඉන්න මේ ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේගේ මළුවේ කොයි තරම්නම් රහතන් වහන්සේලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වන්දනා කළාද. ඒ නිසා තුන් ලෝකෙම අග්‍රම සෑය මේ උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ. නමස්කාර වේවා. තුන්